මගේ යාළුවෙක්ගෙන් හම්බුණා නූඩ්ලස් එකක්. මේක චයිනා නූඩ්ලස් එකක්. බලමු මේක ඇරලා මොනවද මේකේ තියෙන්නේ කොහොමද හදන්නේ කියලා බලමු. මේකේ නම ඇවිල්ලා මලුජි කියලා තියෙන මලුජි. ඔයාලට පේනවා මෙතන මලුජි කියලා ගහලා තියෙනවා. ඉංග්‍රීසියෙන් ගහලා තියෙන්නේ. චයිනා මන් දන්නේ නැහැ. kanji වගේ තියෙන්නේ. ජපාන් kanji, චයිනීස් kanji තියෙන්නේ. hot hands කියලා ගහලා තියෙන්නේ. බලමු අපි මේක ඇරලා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. නූඩ්ලස් එකක් තියෙනවා මේ තියෙන්නේ නූඩ්ලස් එක. ඔතල තියෙන්නේ. මේ තමයි නූඩ්ලස් එක වෙන්නේ. හැන්දක් තියෙනවා. ගෑරුප්පක් තියෙනවා. මේකේ තියෙනවා මේක ඇවිල්ලා මේ පැකට් එකේ තියෙන්නේ නිකන් එළවලු වගේ જાතිය. මේකේ සාමාන්‍ය එළවලු වගේ කඩලම තමයි බලන්න ඕනේ. මේකේ කුඩු එකක් තියෙන්නේ. එතන තියෙනවා මේක ඇවිල්ලා සෝයා සෝස් වගේ එකක්. සෝයා සෝස් වගේ අපේ ලංකාවේ. තව සෝස් පැකට් එකක් තියෙනවා මේක ඇවිල්ලා නිකන් මිරිස් එහෙම දාලා නිකන් සැර ඇති මේක. බලමු අපි මේක හදන විදිය. අපි දැන් ඉස්සරම මේක කඩලා දාගමු මේක ඇතුළට. මේ තියෙන නූඩ්ලස් එක මෙන්න තියෙනවා. මෙහෙමම දාගමු. දාගෙන මේකේ තියෙන මේ පැකට් එක කඩලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන්නේ නිකන් වේලපු ගෝවා වගේ නිකන් මේ. ඒ ටික දාගමු අපි. ආයේ තියෙනවා මෙතන කුඩු පැකට් එක තියෙනවා. බලමු අපි කුඩු පැකට් එකක් දාගමු. ඔව් ෆ්ලේවර් එකක් තියෙන්නේ මේකේ. ෆ්ලේවර් එක පැත්තකින් තියාගමු. අපි තැඹුනම අවසානටම දාගමු. සෝස් එක අරක දාලා තඹමු. සෝස් එක තියෙනවා මේක තියෙනවා. මේක මොනවද බලමු. මේකේ තෙලවලු තියෙන්නේ. මෙන්න තියෙනවා ඔයාලට පේනවා එළවලු. එළවලු ටික දාගෙන තඹගෙනම අනිත් ඒවා ටික දාගමු අපි. වතුර ටිකක් දාගමු උණු වතුර ටික. හරි. මෙන්න ඔයාලට පෙන්නන්න. මෙන්න තියෙනවා එළවලු ටික දාලා අපි දැන් තඹගමු මේක වහලා. ඔන්න වැහුවා. ඔන්න යාළුවනේ දැන් තැඹිලා තියෙන්නේ. අපි අරලා බලමු. මෙන්න තියෙනවා නූඩ්ලස් එක. අපි බලමු ටිකක් ඇතුළ. මෙන්න නිකන් විනිවිද පේනවා වගේ නූඩ්ලස් එක. මේකේ වතුර ටික පෙරාගමු අපි. වතුර ටික පෙරාගත්තා මෙන්න තියෙන්නේ. වතුර ටිකක් යටින් ඉතුරු වෙන්න තිබ්බා මේක හදන විදියවත් දන්නේ නැහැ. අපි දාලා බලමු මේක ඉතුරු පැකට් ටික මේ ෆ්ලේවර් එක. මේක දාලා අපි මේක දාමු බලන්න. සෝස් එක වගේ එක. කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ මේක නම් බලමු. මේකත් දාගෙන බලමු. කන්න බැරි පාටක් තියෙන්නේ. මෙන්න ඔයාලට පෙන්නන්න. මෙන්න තියෙනවා නූඩ්ලස් එක. අපි කාලා බලමු රහයිද කියලා බලමු. මට සිරි සැරයි. කඩක් පිච්චුණා.
පොඩි ගතියකුත් තියෙනවා. කමන්නේ කමු. මේක කියන්න රස තේරෙන්නේ නැහැ මට මේ. යාළුවනි මම මේක ට්‍රාන්ස්ලේට් කරලා බැලුවා මේකේ මොනවද තියෙන්නේ කියලා. අර්ථප්පල් බතල මෙහෙම දාලා තියෙන්නේ. මේක ඇඹුල් රහක් එන්නේ. ගොඩක් නම් කන්න බැරුවි. පොඩ්ඩක් තමයි කන්න පුළුවන් මේක. ඇති. අය නම් එපා. කොත්තුමී හොඳයි ලංකාවේ. බයි.